හොඳයි ළමයි. මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා number conversions යටතේ දෙවෙනි ආකාරය කතා කරන්න. ඒ තමයි binary octal hexadecimal number එකක් decimal වලට හරවන්නේ කොහොමද කියලා කතා කරන්න. හරිද? ඉතින් මෙතෙන්දි මම ගත්තා අර කලින් උදාහරණේ 750 කියන decimal number එක binary කරාම ආව binary number එක, octal කරාම ආව octal number එක, hexadecimal කරාම ආව hexadecimal number එක අරගෙන තියෙනවා. ඒ numbers වලින් start කරලා ඩෙසිමල් නම්බර් එක 750 කියන එක අපි ගන්න try කරමු. හරිද? එතකොට එතන ඉගෙන ගන්න පුළුවන් කොහොමද බයිනරි එකක් ඩෙසිමල් කරන්නේ, ඔක්ටල් හෙක්සාඩෙසිමල් කොහොමද ඩෙසිමල් කරන්නේ කියලා. හරිද? මේකෙදි මුලින්ම කරන්න ඕනේ අදාළ බයිනරි නම්බර් එක, ඔක්ටල් එක, හෙක්සාඩෙසිමල් එක ලියා ගන්න ඕනේ. ෆස්ට් ස්ටෙප් එක ඒක. සෙකන්ඩ් ස්ටෙප් එකේදී කරන්න ඕනේ බයිනරි නම් බේස් එක 2, ඔක්ටල් නම් බේස් එක 8, හෙක්සාඩෙසිමල් නම් බේස් එක 16. ඒ නිසා මෙතෙන්දී අපි මොකද කරන්නේ? දෙකේ බල ලියාගෙන යනවා. හරිද? බයිනරි හැම දැන් බයිනරි වල අපි මේවට ඩිජිට් කියන්නේ බිට්ස් කියලා කියන්නේ. මේ හැම බිට් එකක් යටින්ම දෙකේ බල ලියාගෙන යනවා. හරිද? දෙකේ බල ලියාගෙන යනවා. කොහොමද? දකුණු අත පැත්තේ කෙරවලේ බලය බිඳුවෙන් පටන් ගන්න. 2 to the power 0 වලින්. දෙකේ බිඳුවෙන් බලෙන් පටන් ගන්නෙ. මේ වම් අත පැත්තට යද්දි බලය එක එක වැඩි කරගෙන යනවා. එතකොට දෙකේ බිඳුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 3, දෙකේ 4, දෙකේ 5, දෙකේ 6, දෙකේ 7, දෙකේ 8, දෙකේ 9. හරි? ඒ විදිහට ඔක්ටල් වලදී 8 බල ලියන්න. මොකද බේස් එක 8 නේ. 8 බල තමයි ලියන්නේ. පටන් ගන්නේ දකුණු අත පැත්තේ කෙරවලින් බිඳුවෙනි බලය. ඊට පස්සේ එක එක වැඩි කරගෙන යනවා 1 2 3. හෙක්සාඩෙසිමල් වලදී 16. 16 බල තමයි ලියවෙන්නේ. පටන් ගන්න දකුණු අත පැත්තේ කෙරවලින් බිඳුවෙනි බලය වමට එද්දි එක එක වැඩි කරගෙන යනවා බලය. ඔන්න ඔය විදිහට. හරි. එතකොට මේ පළවෙනි පියවර, මේ දෙවෙනි පියවර, තුන්වෙනි පියවරේදී කරන්න ඕනේ අපි ඒ ලිව්ව බල නැත්නම් දෙකේ බල, 8 බල, 16 බල සුළු කරලා උත්තරේ ගන්න ඕනේ. එතකොට දෙකේ බිඳුවෙනි බලය 1යි. ඕනෑම දර්ශකයක බිඳුවෙනි බලය කියන්නේ 1යි. එතකොට දෙකේ බිඳුව 1යි, 8 බිඳුව 1යි, 16 බිඳුව 1යි. නේද? එහෙමනේ. ඉගෙනගෙන තියෙන ගණන් වලට. එතකොට වම් අත පැත්තට යද්දි මොකද වෙන්නේ? මේ 1 by 1 පොසිෂන් ඉස්සරහට යද්දි වම් අත පැත්තට මේ පිටිපස්සෙන් තියෙන එක දෙකෙන් වැඩි වෙවි යන්නේ. දැන් දෙකේ එක්වෙනි බලය 2යි. හරියට මේ කලින් එක්කෙනා දෙකෙන් වැඩි වුණා වගේ. එහෙනම් අපි දෙකෙන් වැඩි කර කර ඉස්සරහට ගෙනියමු. මෙයාම දෙකෙන් වැඩි වුණාම මෙතෙන්ට 4යි, මෙතෙන්ට 8යි. ඒ කියන්නේ මෙහෙමනේ. මෙයාව දෙකෙන් වැඩි වුණා 2යි, මෙයාව දෙකෙන් වැඩි වුණා 4යි, මෙයාව දෙකෙන් වැඩි වුණා 8යි. දෙකේ 4 වෙනි බලය කියන්නේ මෙයාව දෙකෙන් වැඩි වුණා 16යි. එදිට මෙයාගේ දෙකෙන් වැඩි වුණා 32යි. මෙතන 64යි. මම මෙතන මේ අතට ලියන්න. මෙතන 128යි. මෙතන 256යි. මෙතන 512යි. එහෙම දෙකෙන් දෙක වැඩි වෙගෙන යනවා. හරිද? මෙතන අත පහදින්න නම් මම මෙහෙම ලියන්නම්කෝ. මෙතන 64යි. හරිද? මෙතන 32යි. හරි. මෙතන ඉතින් ඉස්සරහට යද්දි 8න් වැඩි වෙගෙන යන්නේ. මෙතන එහෙනම් 8යි, 8 වරක් 1 8යි. ආයි 8න් වැඩි වුණාම 8 වරක් 8 64යි. මෙතන 64 ඒවා 8ක් ඇවිල්ලා 128යි, 256යි, 512යි. හරිද? මෙතන ඉන්නේ 512. මෙතන ගත්තොත් එහෙම 16න් වැඩි වෙලා මෙතන 16යි. 16 එක්වෙනි බලය කියන්නේ 16යිනේ. 16 වර්ගය නැත්නම් 16 වරක් 16 කියන්නේ මේවා 16න් වැඩි වුණාම මෙතන 256යි. මේ හරිද? ඊළඟට හතරවෙනි පියවරේදී කරන එක මම බයිනරි වලදී කරන එක පොඩ්ඩක් නතර කරනවා. මොකද බයිනරි වල මේ එකේවයි බිඳුවේවයි තියෙන නිසා අනිත් දෙන්නට සාපේක්ෂව සුළු කරගන්න ලේසි. ඒ නිසා බයිනරි වලට කරන දේ පොඩ්ඩකට නතර කරලා ඔක්ටල් හෙක්සාඩෙසිමල් වලදී කරන දෙයට අපි මුලින් අවධානය යොමු කරමු. හතරවෙනි පියවරේදී කරන්න ඕනේ දැන් මෙහෙමයි. දැන් බයිනරි වලදී අපි මේ තියෙන ones and zeros වලට කියන්නේ bits කියලා. bits, bits, bits.
හැබැයි අනිත් number systems වලදී decimal hexadecimal octal වලදී මේවට කියන්නේ digits කියලා. DIGIT digit එකක් කියලා කියන්නේ digits. හරිද? එතකොට ඊළඟ step එකේදී කරන්න ඕනේ මේ digits value එකයි simplified power value එකයි multiply කරන්න ඕනේ. එහෙනම් 1 වැඩි වෙන්න ඕනේ 512යි. 3 වැඩි වෙන්න ඕනේ 64යි. 5 වැඩි වෙන්න ඕනේ 8යි. 6 වැඩි වෙන්න ඕනේ 1යි. multiply කරමු. හරිද? එතකොට මෙතන කරන්නේ මොකද්ද? 500 මම මේ පැත්තෙන් පටන් ගන්නවා 512 එකෙන් වැඩි කරනවා. ඊළඟට 64 3ෙන් වැඩි කරනවා. ඊළඟට මෙතන තියෙන මේ 8 5ෙන් වැඩි කරනවා. 1 6ෙන් වැඩි කරනවා. හරිද? වැඩි කරලා උත්තර ටික ගන්න. එතකොට 512 වතාවක් 1 කියන්නේ 512යි. මෙතන 64 ඒවා තුනක් කියන්නේ 64 64 128යි. තව 64ක් කියන්නේ 188යි 192යි. හරිද? 8 වරක් 5 40යි. 1 වරක් 6 6යි. ඊට පස්සේ අපි කරන්න ඕනේ ගුණිත ටික එකතු කරන්න ඕනේ. 2යි 2යි 4යි 6යි 10යි. බිංදුව දැම්ම එකක් ඉතුරුයි. ඒකයි මේකයි 2යි 9යි 11යි 4යි 15යි. එකක් ඉතුරුයි. ඒකයි 5යි 6යි 1යි 7යි. හරිද? ඔන්න ඔය 750 කියන්නේ මොකද්ද? මෙන්න මේ ඔක්ටල් නම්බර් එක ඩෙසිමල් කළාම එනාගේ. එහෙනම් උත්තරේ මොකද්ද? 750. ඩෙසිමල්. අපි මෙයාව ගත්තේ කලින් වීඩියෝ එකේදී මොකද්ද? 750 8ෙන් බෙදලා තමයි මේ ඔක්ටල් එක හදාගත්තේ. 8ෙන් බෙදලා 8 රිමයින්ඩර් වැලියුස් වලින් නේ. ඉතින් එයාගෙන් පටන් අරගෙන ඩෙසිමල් එක හොයන්න ගියාම එන්න ඕනේ මොකද්ද? 750. දැන් මේ විදිහටම තමයි හෙක්සාඩෙසිමල් වලදී. මොකද කරන්න ඕනේ? මේ ඩිජිට් වැලියු එකයි simplified power value එකයි නැත්නම් මේ සරල කරපු මේ දර්ශකයයි වැඩි කරන්න ඕනේ. මෙතන e කියලා හැංගිලා ඉන්නේ කවුද? 14. 14 වෙනකොටනේ අපි e දාන්නේ නේද? එහෙනම් අපි මොකද කරන්නේ? මේ අය වැඩි කරන්න ඕනේ. හරිද? එතකොට 256 වැඩි වෙනවා 14න්. හරිද? sorry දෙකෙන් වැඩි වෙන්න ඕනේ. කොහොමද? ඉඩමදි වුණා. 256 වැඩි වෙනවා දෙකෙන්. වැඩි කරලා උත්තරේ දානවා. 16 වැඩි වෙනවා 14න්. එක වැඩි වෙනවා 14න්. 256ව දෙකක් කීයද? 512යි. 16ව 14ක්. 16ව 14ක් කියන්නේ මෙහෙමයි. මෙහෙම ගන්න පුළුවන් අපිට. දැන් 14 වරක් 14. 14 වර්ගය 196යි. දැන් 14 ඒවා 16ක් එපේ. එහෙනම් 196ට තව 14 ඒවා දෙක එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ 14 ඒවා දෙකක් කියන්නේ 28ක්. 196ට 28ක් එකතු කළා කියන්නේ 28න් 4ක් දැම්මම 190 200 වෙනවා. තව 24ක් ඉතුරුයි. ඔක්කොම කීයද? 224යි. හරි එහෙම ගන්න පුළුවන්. හරි. එක්වරක් 14 කීයද? 14යි. ඔයාලට ෂුවර් නැත්තම් පැත්තකින් වැඩි කරලා බලන්න. ඊට පස්සේ මේ ටික එකතු කරනවා. 2යි 4යි 6යි 4යි 10යි. බිංදුව දැම්මා. එකක් ඉතුරුයි. ඒකයි මේකයි 2යි 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 4යි 1යි 5යි 5යි 2යි 7යි. බලාපොරොත්තු වෙන විදිහටම 750 ආවා. මොකද කලින් වීඩියෝ එකේදී 750 16න් බෙදලා ඒ රිමයින්ඩර්ස් වලින් හදපු හෙක්සාඩෙසිමල් නම්බර් එක තමයි මේ. ඉතින් එයාගෙන් පටන් අරගෙන ඩෙසිමල් එකේ හුවාම එනෝනේ මොකද්ද? 750. ආයි සාරාංශ කරන්න එහෙනම් ඔක්ටල් හෙක්සාඩෙසිමල් වලදී මොකද කරන්න ඕනේ? 8 බල 16 බල ලියාගෙන ඒවා සරල කරලා නැත්නම් සුළු කරලා අන්තිම අවස්ථාවේදී මොකද කරන්න ඕනේ? ඒ ඩිජිට් වැලියු එකයි සරල කරපු ඒ දර්ශක අගයයි වැඩි කරන්න ඕනේ. එහෙම ඒ පෙයාස් වැඩි කරනවා. මල්ටිප්ලයි කරනවා. වැඩි කරලා ඒන ගුණිත ටික එකතු කරනවා. එතකොට ඒ හරහා අදාළ ඩෙසිමල් වැලියු එක මේ ඔක්ටල් හෙක්සාඩෙසිමල් දෙආකාරයේදීම එනවා. හරිද? එකම විදිහට යනවා. බයිනරි වලදී මෙහෙම එකක් තියෙනවා. දැන් මෙහෙම සුළු කරලා එන අගය හරිද?
අර ක්‍රමෙම පාවිච්චි කළොත් අපි වැඩි කරන්න ඕනේ මෙතෙන්දී නම් 1ෙන්. මේ 512 වැඩි කරන්න ඕනේ 1ෙන්. 256 වැඩි කරන්න ඕනේ බිංදුවේ. 128 වැඩි කරන්න ඕනේ 1ෙන්. එතකොට මේවා වැඩි වෙන්නේ මේ බිට්ස් වැලියු මොනවද? 1ේවයි බිංදුවේවයිනේ. ඉතින් බිංදුවේවෙන් වැඩි කරලා මොනවද එන්නේ? බිංදු සෙට් එකක් හැදෙන්නේ. මේ තැන් වලට එන්නේ බිංදු. හරිද? 1ේවෙන් වැඩි උනායි කියලා 1ෙන් වැඩි උනායි කියලා එන්නේ මේ යට අයම තමයි. මෙතෙන්දිත් එන්නේ 128. මෙතෙන්දිත් එන්නේ 64. එහෙමනේ. එහෙනම් මෙතෙන්දී අතෙන්ට සාපේක්ෂව පොඩ්ඩක් ලේසියට කරන්න පුළුවන්. කොහොමද? මෙතෙන්දී අර විදිහම අනුගමනය කරන්න ඕනේ නැහැ. ඊළඟට ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? බයිනරි වලදී එකේවා යටින් ඒ කියන්නේ බිට් අගේ එකවන බිට්ස් යටින් තියෙන මේ ඒවා විතරක් සලකන්න ඕනේ. සලකන්න කියන්නේ ඒවා විතරක් කන්සිඩර් කරනවා. ඒවා විතරයි අපි ඉස්සරහට ප්‍රයෝජනෙට ගන්න. බිංදු යටින් තියෙන ඒවා ගණන් ගන්නෙ නැහැ. ඒවා ගණන් ගන්නෙ නැහැ. හරි. දැන් සලකනවා කියන්නේ මොකද්ද? මෙන්න මේකයි. එක යටින් තියෙන මේ දෙකේ සුළු කරන ලද බල අගයන් ටික එකතු කරා. එතකොට මෙතනින් එනවා 512, මෙතනින් එනවා 128, මෙතනින් එනවා 64, මෙතනින් එනවා 32, මෙතනින් එනවා 8, මෙතනින් එනවා 4, මෙතනින් එනවා 2. මොනවා ටික එකතු කරා. හරි එකතු කරමු. 2යි 8යි 10යි 14යි 16යි 8යි 24යි 28යි 2යි 30යි බිංදුව දැම්මා 3ක් ඉතුරු. ඒ 3යි මේකයි 4යි 2යි 6යි 6යි 12යි 3යි 15යි 5 දැම්මා එකක් ඉතුරු. ඒක මෙතනින් දාමු. ඒකයි මේ 5යි 6යි 1යි 7යි. අර අනිත් තැන් දෙකේදීම වගේම 750 කියන අගය. තේරුණාද? හරිම ලේසි. බයිනරි වල විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඔක්ටල් හෙක්සාඩෙසිමල් වලදී එකම විදිහට වෙනවා. හරි? ඉතින් ඔය කලේ මොකද්ද? බයිනරි ඔක්ටල් හෙක්සාඩෙසිමල් වලින් තියෙන නම්බර් එක ඩෙසිමල් වලට හරවපු එක. හරි? දැන් මම මේ වීඩියෝ එක පබ්ලිෂ් කළාට පස්සේ ඒකම එක්සර්සයිස් වගේක් දානවා ටෙක්ස්ට් බුක් එකේ තියෙන. හරිද? ඒ ඉමේජස් විදිහට දාන්නේ එක්සර්සයිස් කරන්න ඕනේ මේ වීඩියෝ එක බලලා. එහෙම තමයි සෙල්ෆ් ප්‍රැක්ටිස් කරන්නේ. හරි. අපි ඊළඟ වීඩියෝ එකකින් තුන්වෙනි වීඩියෝ එකකින් හම්බෙමු මේ නම්බර් කන්වර්ෂන්ස් යටතේ. බයිනරි එකක් කොහොමද? දැන් බයිනරි ඩෙසිමල් එක තියෙන ගනුදෙනුව ඉවරයි. ඩෙසිමල් එකක් බයිනරි කළා පළවෙනි වීඩියෝ එකේදී. දැන් බයිනරි එකක් ඩෙසිමල් වුණා දෙවෙනි වීඩියෝ එකේදී. තාම අපි කතා කරේ නෑ බයිනරි එකක් ඔක්ටල් හෙක්සාඩෙසිමල් උනේ කොහොමද කියලා. බයිනරි එකක් බයිනරි වලින් පටන් අරගෙන ඔක්ටල් හෙක්සාඩෙසිමල් කරන්නේ කොහොමද කියලා කතා කරේ නෑනේ. ඒක තමයි ඊළඟ වීඩියෝ එක. තුන්වෙනි වීඩියෝ එක.